समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මෙතෙක් තම තමන්ගේ ජීවිත කාලය තුල රැස් කරගත්ත අන්‍ය වූ කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, මේ උතුම් ධර්ම දේශනා මාලාව තුළින් අපි පහුගිය දවස්වල සාකච්ඡා කළා මහා කච්චාන බද්දේක රත්ත කියන සූත්‍ර දේශනාව.
ඒ උතුම් සූත්‍ර දේශනාව නිමා කරන්න තවත් එක දේශනාවක් ඉතුරු වෙලා තියෙනවා. ඊට කලින් අපි සාකච්ඡා කරමින් හිටියේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව කොටස් 43ක් සාකච්ඡා කළාට පස්සේ රතන සූත්‍ර දේශනාවත් අතරමඟ ටිකක් නතර කළා. නමුත් මේ දේශනාවෙන් පස්සේ ඊළඟ සතියේ ඉඳලා බද්දේක රත්ත සූත්‍ර දේශනාවේ අවසන් දේශනාව නිමා කරලා නැවත රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බව සිහිපත් කරමින් අද මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ බාලකේන වර්ගයේ සඳහන් වෙන 6 වෙනි ගාථා රතනය. ඒ ගාථා රතනය තමයි මුහුත්තම් පිචේ විඤ්ඤු පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපරසං යතා කියන මේ ගාථා රතනය. මේ ගාථා රතනයේ සරල තේරුම තමයි නුවණ ඇති පුද්ගලයා මොහොතක් නමුත් තවත් නුවණැත්තෙකු සේවනය කරනවා නම් ඔහු වහාම ධර්මය අවබෝධ කරනවා. කොයි වගේද කියලා සඳහන් කරනවා ව්‍යංජනයක රසය වහාම දිව හඳුනා ගන්නවා වගේ කියලා. එතකොට මේ විදිහේ ගාථා රතනයක් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ පාටේයක වාසී භික්ෂූන් වහන්සේලා 39ක් මූලික කරගෙන. ඒ කාරණාව මොකක්ද කියලා අපි ටිකක් සාකච්ඡා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ ශාසනයේ පළවෙනි භික්ෂූන් වහන්සේලා 69 ධර්ම ප්‍රචාරයට යොදවලා භාග්‍යතුන් වහන්සේත් උරුවෙල් දනව්ව බලා වැඩම කරන්න ගමන් ආරම්භ කළා. ඒ වඩින අතරතුර මග තිබිච්ච කප්පාසික කියන වන ලැබක අපේ භාග්‍යතුන් වහන්සේ ටිකක් විවේක ගන්න නතර වුණා. මේ කප්පාසික වන ලැබක් කියලා කියන්නේ කපු හේනක්. කප්පාසික කියලා මෙතන කියන්නේ කපු වලට. ඒතකොට කපු හේනක හොඳට හෙවණ තියෙන ගහක් යට තමයි භාග්‍යතුන් වහන්සේ විවේකීව වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙතන වැඩ ඉන්න කාලේ මෙතෙන්ට එනවා රාජකුමාරවරු 30 දෙනෙක්. ඒ අය කවුරු හොයාගෙන දෙන්නේ? කාන්තාවක් හොයාගෙන. අපි කියන්නේ බද්දවග්ගීය කුමාරවරු කියලා. කොසල් රජුරුවන්ගේ ඥාතීන් මේ කුමාරවරු 30 දෙනාම. 30 දෙනාම රාජකුමාරවරු. ඒ අය එක දවසක් විනෝදයේ සඳහා තමන්ගේ බිරින්දෑවරුත් එක්ක ගම් යුරට ඇවිල්ලා තිබුණා. ඒ 30 දෙනාගෙන් එක්කෙනෙකුට බිරිඳක් හිටියේ නැති නිසා කුලියට ගත්ත කාන්තාවක් එක්ක ආවා. වෛශ්‍යාවක්. ඉතින් මේගොල්ලෝ මේ ගම් යුරේ බොහොම විවේකීව විනෝද සුවයෙන් කාලය ගත කරලා පැන් සැනසෙන්න නැත්නම් ජල ස්නානය කරන්න ගඟට බැස්සා. මෙයාලා විවේක ගන්න හදාගත්ත කූඩාරම් තිබුණා. තම තමන්ගේ වටිනා ඇඳුම් ආයිත්තන් ආභරණ ආදී ගලවලා ඒ කූඩාරම් ඇතුලේ තියලා තමයි මෙයාලා ගඟට බැස්සේ. හැබැයි අර කුලියට ගත්ත කාන්තාව නාන්න බැස්සේ නැහැ. එක් සියලු දෙනාම ජල ක්‍රීඩා කරනවා. හැමෝගෙම අවධානය ඒ පැත්තට යොමු වෙලයි තියෙන්නේ. අර කුලී කාන්තාව අර කූඩාරම් ඇතුළට ගිහිල්ලා සියලු දෙනාගේම ගැහැණු පිරිමි දෙගොල්ලගෙම වටිනා ආභරණ ටික එකතු කරගත්තා.
වටිනා ඇඳුම් පැළඳුම් ටිකත් එකතු කරගත්තා. නමුත් තව කාටවත් ඒ පිළිබඳව ගාණක් නැහැ. ඇය සියල්ලත් අරගෙන හොර රහසේම මැගෑරලා පලා ගියා. ජල ස්නානය කරලා ගොඩ වෙලා බලනකොට තමයි දැනගත්තේ සමහර අයගේ ඇඳුම් නැහැ. සියලු දෙනාගේම ආභරණ නැහැ. අර කාන්තාවක් නැහැ. එහෙනම් ඇය තමයි මේ දේවල් අරන් යන්න ඇත්තේ. දැන් තරුණියන් ටික ගම් ඉවුරේ තියලා මේ තරුණ පිරිස මේ කපු හේන පුරාම අර කාන්තාව කොතන හරි ඇද්ද කියලා හොයනවා. ආන් එහෙම හොයාගෙන යනකොට තමයි මේගොල්ලෝ දකින්නේ බොහොම හෙවණ තියෙන තැනක අපේ භාග්‍යතුන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉන්නවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේවත් දැක්කද මේ කාන්තාව මෙතනින් යනවා කියලා අහන්න තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ, ස්වාමීනි කාන්තාවක් ගියා දැක්කද? ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙට අපේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නේ කොහොමද? දරුවනේ, කාන්තාවක් ගැන හොයන එකද වටින්නේ තමන් ගැන හොයන එකද? හැබැයි මේගොල්ලෝ එක හෙලාම දුන්න පිළිතුර තමන් ගැන හොයන එක වටිනවා. ඉතින් එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ මේ ඇයට සඳහන් කළා එහෙනම් ඔතන වාඩි වෙන්න කියලා. මේගොල්ලෝ එතන වාඩි වුණා. දැන් මෙයාලා මේ කපුහේනේ ඇවිදින්නේ මොනවා කරන්නද? තමන්ගේ ආභරණ ටික හොරාගෙන පලා ගියපු කාන්තාව හොයන්න. දැන් මේ කාන්තාව හොයන අදහස අත්හැරලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා එහෙනම් ඔතන වාඩි වෙන්න. සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වුණා. අපේ පින්නතුන්ට තේරෙනවද මොනතරම් කීකරුකමක් එතන තියෙනවද කියලා? දැන් සමහර වෙලාවට මේගොල්ලෝ දවල් කාලෙම විනෝද වෙලා දැන් අර කාන්තාව ටික ගන් ඉවුරි. යන්නේ නැති වෙච්ච ඇඳුම් ටික හොයන්න. නමුත් දැන් භාග්‍යතුන් වහන්සේ මෙතන නතර වෙන්න කියහම මේගොල්ලන්ට ප්‍රශ්න ගොඩක් තියෙන්නේ ඇතිනේ. ඒගොල්ලන්ට තිබුණත් නැතත් අපිට නම් තියෙනවා. දැන් අර පිරිස ගන් ඉවුරේ තනියම. සමහර අයට නාලා ගොඩ වුණාට පස්සේ ඇඳගන්න ඇඳුනුත් නැහැ. දැන් අනික මේ ආභරණ ටික හොයාගන්නත් ඕනේ. මේගොල්ලෝ අරගෙන රෑ වෙන්න ඉස්සෙල්ලා ගෙවල් දොරවල් වලට යන්නත් ඕනේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. නමුත් දැන් මේ තරුණ පිරිසට භාග්‍යතුන් වහන්සේ තමන් ගැන හොයන එක වටිනවා නම් ඔතන වාඩි වෙන්න කිව්වා. අර සියලු දේවල් අතහැරලා ඒ අය එතන වාඩි වුණා. ඒක මහ පුදුමාකාර කීකරුකමක්. අන්නේ වාඩි වෙච්ච පිරිසට අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ 30 දෙනාට. දේශනාව අවසානයේ මේ 30 දෙනාගෙන් එක්කෙනෙක්වත් පෘතජ්ජන භාවයේ නම් හිටියේ නෑ. සමහර අය සෝවාන් වුණා, සමහර අය සකදාගාමි වුණා, සමහර අය අනාගාමී තත්ත්වයට එනකන් ආවා. හැබැයි කවුරුවත් රහත් උනේ නෑ. පෘතජ්ජන භාවයේ කවුරුවත් නෑ. ආර්ය මාර්ග ලබාගත් මේ සියලු දෙනා 이르දිමය පාත්‍රා සිවුරු ලබලා 30 දෙනාම පැවිදි වුණා. දැන් බලන්නකෝ ගියේ කොහාටද, ගියේ මොකටද, අන්තිමට නතර වෙන්නේ 30 දෙනාම පැවිදි වෙලා. 30 දෙනාම ආර්යයන් වහන්සේලා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, අනිත් කාරණාව තමයි මේ 30 දෙනාම දුතාංගධාරීන් වහන්සේලා වුණා. මේ ශාසනීය දුතාංග ප්‍රධාන වශයෙන් 13ක් විතර තියෙනවා. ඒ සියලු දුතාංග දරනවා මේ 30 දෙනාම. පස්සේ කාලෙක මේ භික්ෂුන් වහන්සේලා 39 බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන වස් සමාදන් වෙන්න කියලා වස් කාලේ ආවා. වස් කාලේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවට මේ භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට එන්න බැරුව ගියා. හේතුව
වස් වසන පෝය එළඹුණා. හරියට නම් තව දවස් 6ක් ගමන් කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට. ඒ කියන්නේ දල වශයෙන් මේ භික්ෂුන් වහන්සේ නමක් දවසකට 70ක්ම 10ක් යොදුනක් විතර තමයි වඩින්නේ. භාග්‍යතුන් වහන්සේත් එහෙමනේ වඩින්නේ. යොදුනක් විතර වඩින්නේ දවසකට. සාමාන්‍යයෙන් වඩිනකොට එහෙමයි. යොදුන් දහස් ගණන් වඩින අවස්ථා තියෙනවා. සාමාන්‍ය වඩින්නේ දවසකට යොදුනක් විතර. ඒතර භික්ෂුන් වහන්සේලාත් එහෙමයි. එහෙමනම් ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට තව යොදුන් 6ක් විතර තියෙනවා. ඒ කියන්නේ දවස් 6ක් ගත වෙන්නේ. කරන්න දෙයක් නැහැ. පොය එළඹුණා සියලු දෙනාම ඒ තැන්වල වස් සමාදන් වුණා. මුළු වස් කාලයේම මේ 39 බොහෝම සතුටින් බණ භාවනා කටයුතු කර ගනිමින් තමන් වහන්සේලාගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් වෙහෙසුණා. වස් පවාරණය කරලා උන්වහන්සේලා තීරණය කළා දැන් යමු භාග්‍යතුන් වහන්සේ දකින්න. සියලු දෙනාම වඩිනවා භාග්‍යතුන් වහන්සේ දකින්න. හැබැයි පාරේ එන්න හරීම අමාරුයි. හේතුව වස් කාලේනේ. ධාරානිපාත වෙහි වැටිලා. වතුර හැම පැත්තෙම ගලාගෙන ගිහිල්ලා ගංගා උතුරලා යන්නේන පාරවල් විශාල වශයෙන් කැඩිලා. ආන්ගේ පාරවල් කැඩිච්ච තැන් වලින් උන්වහන්සේලා වතුරට බහිනවා. සඳහන් කරනවා නිසීදන මාංශය දක්වා වතුර කියලා. මොකද්ද මේ නිසීදන මාංශය කියලා කියන්නේ? නිසීදනය කියලා කියන්නේ ඉඳගන්න පාවිච්චි කරන රෙදි කැබැල්ල. දැන් මෙතන හැටියට නම් අපි මේ වාඩි වෙලා ඉන්නේ නිසීදන හැටියට අපට ලබලා දීලා තියෙන මේ කොට්ට ටිකක් උඩ. එතකොට නිසීදන කියන්නේ ඉඳ ගන්නවනේ. නිසීදන මාංශය කියලා කියන්නේ අපි ඉඳ ගන්න වෙලාවට අපේ ශරීරයේ යම් ප්‍රදේශයක් මහ පොළොවට තියෙනවා. නැත්නම් ඒ ආසනයේ උඩ තියෙනවා. ඒකට තමයි කියන්නේ ඉඳ ගන්න මස. නිසීදන මාංශය කියන්නේ ඒකට. එතකොට නිසීදන මාංශය දක්වා වතුර කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉනගාවට විතර එනකන් වතුරේ බැහැලා තමයි අර වලවල් වලින් එන්නේ. සිවුරු නෑ. කියන්නේ ඇඳගෙන ඉන්න අඳන සිවුරයි පොරවගෙන ඉන්න සිවුරයි මිසක් තෙමුණා කියලා මාරු කරන්න අතිරේක සිවුරු නෑ. දවස් 6ක් තෙමෙනවා. දවස් 6ම ඉන්නේ තෙත් වෙච්ච ඇඳුම් වලින්. ඒක සුළුපටු ක්‍රියාවක්ද? 6 දවසක් රෑ දවල් දෙකේම තෙත ඇඳුම් එක්ක ඉන්නවා කියන එක. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ඉතින් මෙහෙම වඩිනවා වතුරත් පිරීලා වලවලුත් හැදිලා පාරවලුත් කැඩිලා අනික කඳු තියෙන තැන්වල නගින්න බෑ. මේ රොන් මඩ වගේ මඩ පාරවල් තැම්පත් වෙලා ලිස්සනවා හරියට. ඒ විතරක් නෙමෙයි නොයේ කටු ಜಾති වතුරට ගහගෙන ඇවිල්ලා පාරවල් වල රැඳිලා. මේ සියලු බාධක ජයග්‍රහණය කරගෙන තමයි මේ දවස් 6 යන්නේ. ඒ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කරාම බුදුරජාණන් වහන්සේ සතුටු සාමීචියේ ටිකක් මේ භික්ෂූන් වහන්සේලාත් එක්ක කතා කරනවා. මහණෙනි කොහොමද වස් කාලය? ස්වාමීනි ඊටාම හොඳයි. අපි වස්තුම් මාසය කිරිදිය හා මුහු වෙලා කිරිදිය වගේ මුහු වෙලා මනාව සමගිව ගුණ ධර්ම ආරක්ෂා කළා. අපිට කිසිම පැත්තකින් කරදරයක් තිබුණේ නැහැ. නමුත් ස්වාමීනි වස් පවාරණය කරලා භාග්‍යතුන් වහන්සේ දැක ගන්න කියලා හිතාගෙන 6 දවසක් මේ පාරේ එනකොට විඳපු දුක නම් නිමක් නෑ ස්වාමීනි කියලා කිව්වා. අන්න එහෙම සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ භික්ෂූන් වහන්සේලාට අනමතග්ග සංයුක්තය දේශනා කළා. දැන් 6 දවසක් මේ පාරේ ආපු එනකොට විඳපු දුක නම් නිමක් නෑ කියලානේ කිව්වේ.
එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා අනමතග්ග සංයුත්තේ දේශනා කරමින් මහණෙනි යම් සතෙකුගේ නැත්නම් තමන්ගේ වෙන කෙනෙක් විසින් බෙල්ල කැපුවොත් එහෙම බෙල්ල කපනකොට දැනෙන වේදනාව තරම් වේදනාවක් මේ 6 දවසක් එනකොට වින්දද? කිසියම් කෙනෙක් උල් ආයුධයක් අරගෙන පින්නතුනි අපි ඇඟට ඇනගෙන ගියොත් ඒ වාගේ වේදනාවක් මේ 6 දවසේ විඳිනවද? වින්දද? ඉතින් මේ වාගේ කරුණු දක්ව භාග්‍යතුන් වහන්සේ අහනවා මෙච්චර දුක් විඳද? මෙච්චර දුක් විඳද කියලා අහනවා. එතන කියනවා නෑ ස්වාමීනි. එහෙම දුක් විඳේ නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා සංසාරේ එහෙම දුක් විඳලා තියෙනවා. පින්නතුනි මේ දීර්ඝ සසර ගමනේ ඔබ මම පිච්චිලා මරණයට පත්වෙච්ච වාර කොච්චර ඇද්ද? පණ පිටින් පිච්චිච්ච වාර. එතකොට අර වාගේ උල් ආයුධ වලින් ශරීරයේ පුරාම ඇනලා හිල් කරපු වාර කොච්චර ඇද්ද? කඩුවකින් පිහියකින් මේ නොඑක් සමහරලාට කැපෙන්නේ නැති ආයුධ වලින් බෙල්ල කපාපු වාර කොච්චර ඇද්ද? අදත් එහෙම ගෙල සිඳිනවනේ. කැපෙන්නේ නැති පිහිය වලින් මේ ගෙලට තියලා අතුල්ලලා කපනවා. ඉතින් කී කාලයක් අපේ බෙල්ල එහෙම කපලා ඇද්ද? ඒකට අපි තිරිසන් සත්තු වෙලා ඉපදිලා ගවයෝ වෙලා මොනතරම් බෙල්ල කැපුවද කියලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලා ගවයෝ වෙලා ඉපදිච්ච ආත්මවල උඹලගේ බෙල්ල කපාපු තැන් වලින් ගලාගෙන ගියපු රුධිරේ සාගර ජලයට වඩා වැඩි කියලා. අපි කියමු අපි මී ගවයෙක් වුණා කියලා. එතකොට මීහරක් ලෙය සාගර ජලයට වඩා වැඩියෙන් ගලාගෙන ගියා මගේම ලෙය. මමම එවන් ආත්මවල ඉපදිලා. එතකොට අපි මී ගවයෝ වෙලා ඉපදුනා. එළ ගවයෝ වෙලා ඉපදුනා. තවත් නොයේක් සත්තු වෙලා ඉපදිච්ච ආත්මවල මොන තරම් වාරවල අපේ බෙලි කපන්නේ නැද්ද? අදත් ඕන තරම් සත්තුන්ගේ බෙලි කපනවා අපි දකිනවනේ. ඒත් කාලයක් මිනිස්සු වෙලා හිටපු අය. නමුත් දැන් අපි අද ආයේ මනුස්සාත්මයක් ලැබලා. කාටද කියන්න පුළුවන් මරණින් මත්තේ ඊළඟට මොන වගේ ජීවිතයක් ලබයිද කියලා? ආයෙත් කී කාලයක් බෙලි කැපුම් ලබයිද? එකම අම්මා මරණයට පත් වුනහම හිතේ උපන්න දුකට අඬපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලා දේශනා කළේ. ඒ කියන්නේ මේ ජීවිතෙන් අම්මා නැති වුනහම සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු අපිට එකතු කරන්න පුළුවන් දඬලා. පින්නතුනි එක ජීවිතයක මවගේ මරණය වෙනුවෙන් අඬාපු කඳුළු ඔක්කොම එකතු කළොත් මම කියන්නේ අඬු කෝප්පයක්වත් පිරෙන එකක් නෑ කියලා. එක ආත්මයක. එතකොට සාගර ජලයට වඩා වැඩියෙන් ඒ මව වෙනුවෙන් කඳුළු හලන්න ඇයම මගේ මව වෙලා මොන තරම්නම් කාලයක් මේ සංසාරේ ඉපදුනාද? එතකොට මේ සසර කොච්චර දිගයිද කියන එක මේ අනමතග්ග සංයුක්තයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එකම අම්මා වෙනුවෙන් එච්චර ඇඬුවනම් මේ ලෝකේ මගේ අම්මා වෙච්චි නැති කෙනෙක් නෑ කියලා කියන්නේ. තාත්තා උනේ නැති කෙනෙක් නෑ. දුව පුතා, සහෝදරය සහෝදරිය, බිරිඳ ස්වාමියා, නූන කෙනෙක් මේ පිරිස අතර නැහැ කියලා සඳහන් කරන්නේ. ඒ තරම් දීර්ඝතක සංසාරික මොන තරම්නම් දුක් විඳලා තියෙනවද? එච්චරත් දුක් විඳද මහණෙනි මේ 6 දවසක් එනකොට කියලා අහන්නේ. නෑ ස්වාමීනි එච්චර දුක් විඳේ නෑ. එහෙමනම් සසර ඔయిత වඩා හුඟක් භයානකයි මහණෙනි කියලා දේශනා කරමින් තමයි මේ අනවතග්ග සංයුක්තයෙන් කරුණු පැහැදිලි කරලා ධර්ම දේශනාව ඉවර කරනකොට
මේ භික්ෂුන් වහන්සේලා 39ම සිව් පිළිසිඹියා සහිතව මහරහතන් වහන්සේලා බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අවසානයේ මේ 30 දෙනාම හංස රෑනක් වගේ අහසට පැන නැගලා අහසින්ම යන්න ගියා. එතකොට මේ සිදුවීම දන්න භික්ෂූන් වහන්සේලා ධම්සභා මණ්ඩපයට එකතු වෙලා එක දවසක් සාකච්ඡාව පැවිදි වෙලා වැඩි කාලෙකුත් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් වැඩිපුර ධර්මයේ ඉගෙන ගත්තෙත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳගෙන මේ තරම් ඉක්මනට බණක් අහලා සියලු දෙනාම අරහත්ත්වය ලැබලා මේ සංසාරයෙන් එතර වුණේ මොන හේතුව නිසාද? වසර ගණන් භාවනා කරන හාමුදුරුවෝ ඉන්නවා. අවුරුදු ගණන් බණ අහන හාමුදුරුවෝ ඉන්නවා. තාම බැරි වුණා කිසිම මාර්ගයක් ඵලයක් ලබන්න. එක බණක් අවසානයේ සිව්පිලිසිඹියා සහිතව රහත් වෙන්න උන්වහන්සේලාට විතරක් තියෙන විශේෂත්වය මොකක්ද කියා ධර්මශාලාවට වෙලා භාග්‍යතුන් වහන්සේ වඩිනකන් උන්වහන්සේලා කතා කර කර ඉන්නවා. මෙන්න මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මහණෙනි මාව වඩින්න කලින් මොන වගේ සාකච්ඡාවකද ඔබලා හිටියේ කියලා අහුවම මේ කාරණාව මතක් කළා. ආන් එතකොට උන්වහන්සේලා ඉච්ඡර ඉක්මනට අරහත්ත්වයට පත් උනේ මොන හේතුව නිසාද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ කීකරු බව මොන හේතුව නිසාද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ කාරණාව සඳහන් වෙන්නේ ජාතක පාළියේ මහා තුණ්ඩිල කියන ජාතක කතාවේ. අපේ කියවලා බලන්න මං කෙටියෙන් කාරණාවක් සිහිපත් කරනවා ඒ සම්බන්ධයෙන් මෙතෙන්ට කරුණු ගැලපෙන්න ඕන නිසා. මහබෝසතාණන් වහන්සේ එක ආත්මයක ඌරෙක් වෙලා ඉපදිලා හිටියා. ඌරු ආත්ම ඕන තරම් තිබුණා. ඒ අතර එක ආත්මයක්. ඒ ඊරිගේ කුසෙන් පැටව දෙන්නෙක් ඉපදිලා හිටියා. ඉතින් එක දවසක් කාන්තාවක් මාර්ගයේ යනකොට ඇයට බය වෙච්ච ඊරි පැනලා දීවා ඌරු පැටව දෙන්න එතනම දාලා. අර කාන්තාව ඒක දැකලා ඌරු පැටව දෙන්න අරගෙන ගෙදර ගිහිල්ලා දරුවෝ වගේ හැදුවා. එතනින් ලොකු ඌරු පැටියට නම තිබ්බා මහතුණ්ඩිල කියලා. කුඩා ඌරු පැටියට නම තිබ්බා චූලතුණ්ඩිල කියලා. දැන් දෙන්නම හොඳට බත් කනවා. මිනිස්සු ගන්න ආහාර අනුභව කරනවා. කිරි වර්ග පානය කරනවා. ඌරු පැටව දෙන බොහොම වේගෙන් ලොකු වුණා. මෙන්න මේ කාලේ නගරයේ තිබුණ සුරාපාන උත්සවයක්. ඉස්සර එහෙම උත්සව තිබිලා තියෙනවා. විනෝද උත්සව. ඉතින් නොඑක් අය නොඑක් විදිහට විනෝද වෙනවා. මෙතනදී පිරිසක් මේ විනෝද කාලය ගත කරන්න තීරණය කළේ සුරාපානය කරමින් මස් කමින් විනෝද වෙමු කියලා දවස් 7ම. හැබැයි මේ කාලෙට කිසිම වෙළඳපොලක් අරින්නේ නැහැ. මොකද සියලු දෙනාම විනෝද වෙන්න යනවනේ. ඉතින් අර පිරිස විශාල මස් තොගයක් සහ සුරා තොගයක් අරගත්තා. නමුත් දවස් කීපයක් යනකොට මස් ටික ඉවර වුණා. දැන් ඉතින් සුරා බොණ්ඩ මස් නැත්තම් හොඳ නෑ කියලා මේ කට්ටිය කල්පනා කළා. එහෙනම් දැන් මස් හොයා යනවා. ඉතින් මස් නෑනේ කඩවල ඔක්කොම වහලානේ. එතකොට කෙනෙක් කියනවා අන්න අර අහවල් ගෙදර ඉන්නවා ඌරෝ දෙන්නෙක් සල්ලි දීලා ඉල්ලුවොත් එක්කෙනෙක් ගන්න පුළුවන් වෙයි කියලා. මේ 30 දෙනාම ගිහිල්ලා මෙතන 30 දෙනෙක් ඉන්නවා සුරාපානය කරපු. මේ 30 දෙනා ගිහිල්ලා අර කාන්තාවට කියනවා සල්ලි දෙන්නම් ඌරෙක් දෙන්න කියලා. ඇයි කියනවා දරුවෝ විකුණගෙන කන ලෝකයක් නැහැ කියලා. හැබැයි ඉතින් මේ පිරිසත් නොඑක් විදිහට කිව්වා වැඩියෙන් මුදල් දෙන්නම් කිව්වා අර කාන්තාව දෙන්නෙම නැහැ. ළමයි දෙන්නනේ තමන්ගේ. හැබැයි මේ පිරිසත් අතහැරියෙත් නැහැ.
කොහොම හරි අර කාන්තාවත් එක්ක ටික ලෙන්ගතු වෙලා ඇයට හොඳටම සුරා පිව්වා. දැන් ඇය හොඳට මත් වෙලා. දැන් මත් වුණාට පස්සේ ඇයට කියනවා ඌරෙක් දෙන්න බැරිද කියලා. ඇය ගත් කටටම කියනවා ලොකු පුතා දෙන්න බෑ පොඩි පුතා දෙන්නම් කියලා. ලොකු මහතුන්ඩිල දෙන්න බෑ චූලතුන්ඩිල දෙන්නම් කියලා. අන් ඒ වෙලාවේ කොහොමද අල්ලගන්නේ කියලා ඇහුවා. කෑම දුන්නොත් තමයි එන්නේ කිව්වා. අර පිරිස ගිහලා බත් හොයාගෙන ආවා. බත් ගෙනල්ලා දෙන්නගෙන් චූලතුන්ඩිලට දෙන භාජනයට විතරක් බත් දැම්මා. බත් දාලා අර කාන්තාව අඬ ගහනවා පුතේ චූලතුන්ඩිල කියලා අඬ ගැහුවා. අර 30 දෙනාම පාරේ දෙපැත්තට බෙදිලා 15 බැගින් මද්දු අතී තියාගෙන ඉන්නවා ඌරායනකොට අල්ලන්න. චූලතුන්ඩිලට අඬ ගැහුවට ඒක චූලතුන්ඩිලට ඇහුනේ නැහැ. මහතුන්ඩිල කතා කරලා කියනවා මල්ලියේ අම්මා අඬ ගහනවා. අම්මා දෙපාරක් අඬ ගහන්න වෙහෙසවන්න එපා. පව් සිද්ධ වෙනවා. ඒක නිසා වහාම යන්න කියලා. හැබැයි මල්ලිට එහෙම කීවට මහතුන්ඩිල දන්නවා මෙතෙක් කල් අම්මා කවදාවත් මල්ලිට අඬ ගැහුවේ නෑ මටමයි අඬ ගහන්නේ. අද මල්ලිට අඬ ගහන්නේ මෙතන මොකක් හරි වෙන විශේෂ දෙයක් තියෙනවා. නමුත් යන්න කියලා කීවා. ඔහු දූවගෙන ගියා. මගට ගිහිල්ලා ගියාට වඩා වේගෙන් ආපහු එනවා. එළ හොඳටම බය වෙලා වෙවුල කැරකි ඉන්නවා. මොකද කියලා ඇහුවා. අම්මත් ඉන්නවා. පිඟානේ බතුත් තියෙනවා. හැබැයි අද ලෑස්තිය මට කණ්ඩ දෙන්න නෙමෙයි මාව කණ්ඩ කියලායි මට හිතෙන්නේ. ඒ වෙලාවේ මහතුන්ඩිල කියනවා ඌරෝ වෙලා ඉපදිච්ච අපි කවදා හරි දවසක අනුන්ගේ බඩ පුරවනෝ ඇරෙන්න වෙන මොනවා කරන්නද කියලා. කියලා චූලතුන්ඩිලගෙන් අහන උඹ බයයිද මැරෙන්න කියලා. චූලතුන්ඩිල වෙවුල කියනවා මම මැරෙන්න බයයි කියලා. මහතුන්ඩිල කියනවා මැරෙන්න බයයි නම් මල්ලියේ ගිහිල්ලා මඩ නැති විලකට බැහැලා හොඳට නාන්න කියලා කියනවා. කවදාවත් තමන් අත්හැරලා යන්නේ නැති සුවඳක් ඇඟ දවට ගන්න කියලා කියනවා. චූලතුන්ඩිල කල්පනා කරනවා ඌරෝ වෙච්ච අපි කවද්ද නෑවි. මගේ සහෝදරයා මොනවද මේ කියන්නේ කියලා. හැබැයි මේ කතාව මුළු බරණැස් නුවර පුරාම ඇහුණා. මහතුන්ඩිලගේ මේ කතාව මුළු බරණැස් නුවරටම ඇහුණා. බරණැස් රජ්ජුරුවන්ට මේක ඇහිලා රජ්ජුරුව තමන්ගේ පිරිසත් අඬ ගහගෙන රජ්ජුරුවන්ට මේ භාෂාව තේරෙනවා. අතීත ප්‍රඥාවන්තයන්ට සත්තු කතා කරන භාෂාව හොඳට තේරුණා. මොකද අද අපි වගේ ප්‍රඥාවන්තයෝ වර්තමාන ප්‍රඥාවන්තයෝ වගේ නෙමෙයි හිටියේ. ඒ මිනිස්සුන්ගේ ප්‍රඥාව තේරෙන්නේ නැහැ. ඉතින් සත්තුන්ගේ භාෂාව තේරෙනවා. අපේ කාවන්තිස්ස රජුරවන්ටත් කාකවන්න තිස්ස කියලා කියන්නේ ඒකනේ. හුඟක් අය හිතාගෙන ඉන්නේ කාවන්තිස්ස රජුරෝ කළු පාටයි කියලා. ඒකෙන්ද කපුටු වර්ණයක් තියෙන නිසා කාකවන්න කිව්වා කියලා තමයි කල්පනාව. ඒකට නෙමෙයි කාකවන්න තිස්ස කියන්නේ. කපුටන්ගේ භාෂාව රජුරවන්ට හොඳට තේරෙනවා. නැත්නම් කාවන්තිස්ස රජුරෝ රත්තරන් පාටයි කියලා සඳහන් කරන්නේ. මොකද මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ ලබන අන්තිම ආත්ම භාවයේ තාත්තා බවට පත් වෙන්න පාරමිතා පුරලා ඉවර කරලා ඉන්න කෙනානේ කාවන්තිස්ස රජුරෝ. ඉතින් මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්න මහා පුරුෂයා තවමත් කාල වර්ණ නැහැ, බොහොම ලස්සන ශරීර වර්ණයක් තියෙනවා. වස්ත්‍ර දාන මොන තරම් දෙන්න ඇද්ද මේ මහා කල්ප ලක්ෂයේ පාරමිතා පුරනකොට. ලස්සන ශරීර වර්ණයක් ලැබෙනවා කියන්නේ මොනවද දුන්නහමද? අන්නදෝ බලදෝ හෝති, ආහාර දුන්නහම ලැබෙන්නේ බලය. වත්තදෝ හෝති වන්නදෝ, වස්ත්‍ර දුන්නහම තමයි ලස්සන ශරීර වර්ණ ලැබෙනවා කියලා කියන්නේ. මොකද අපි ඇඳලා ඉන්න ඇඳුමේ තියෙන පාට අපේ ඇඟේ පාටට වඩා හුඟක් ලස්සනයි.
එඳ වැඩියෙන් ලස්සන වර්ණ තියෙන ඇඳුම් පූජා කරාම සංසාරේ ඇඳුනුත් හම්බ වෙනවා, ලස්සන වර්ණත් හම්බ වෙනවා. වත්තදෝ හෝති වන්නදෝ, වස්ත්‍ර දන් දෙන්නේ වර්ණ ලබන්නේ කියලා සඳහන් කරන්නේ නිසා. ඉතින් එහෙනම් මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරනකොට මොනතරම් ඇඳුම් දන් දෙන්නේ නැද්ද? ඉතින් කොයිතරම් ලස්සන වර්ණයක් තියෙන්නේ නැද්ද? මුගලන් මහරහතන් වහන්සේගේ වර්ණේ කළු පාටයි කියලානේ අපි කියන්නේ. අපි සඳහන් කරන්නේ අම්මට තාත්තට සංසාරේ පහර දුන්න පාපයට එහෙම වුණා කියලා. පිළිතුරේ එහෙම වුණා නෙමෙයි. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරපු මහා පුරුෂයෙක් මහනිල් මල් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක් නිසා තමයි නිල් පාට ශරීරයක් ලැබෙන්නේ. ඒක ප්‍රාර්ථනාවක්. උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේත් එහෙමනේ. මහනිල් මලක් වගේ ඉපදෙන්නේ මහනිල් මල් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවකට අනුව. ඒ වගේ වෙන වෙන දේවල් පූජා කරලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. මහා කප්පින රජුරුවන්ගේ දේවිය රත්තරන් පාටයි අනෝජා මල් පූජා කරලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. මේ මල් වල වර්ණේ වගේ ලස්සන වර්ණයක් මටත් ලැබේවා. මේ මල් අනෝජා නමින් වූ නිසා නිවන් දකින්න අන්තිමාත්ම භාවයේ මමත් අනෝජාම වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් දේවියගේ නමත් අනෝජා, රත්තරන් පාට ශරීරයක් තියෙනවා. ඉතින් පින්කම් කරලා ප්‍රාර්ථනා කිරීම පිළිබඳව වෙනම සාකච්ඡා කරන්න ඕනේ. ඒ පිළිබඳව දේශනා පෙළකුත් කරලා තියෙනවා බොහොම කලින්. ප්‍රාර්ථනාව ගැන. ඉතින් කෙසේ වෙතත් දැන් බරණැස් රජුරවන්ට මේ හඬ ඇහිලා රජුරු ඇවිල්ලා මේ ඌරා කොහෙද ඉන්නේ කියලා හොයනවා. මහතුන්ඩිල කොහෙද කියලා හොයනවා. මේ ප්‍රදේශය හොයාගෙන මුළු ප්‍රදේශයම එලි කළා. සුද්ධ කළා, පිරිසිදු කළා. සුදු වැලි ඇතුරුවා. මහතුන්ඩිල ප්‍රධාන කරගෙන මහරජුරුවත් බිම ඉඳගත්තා. රජුරුවන්ගේ ඇමතිවරුත් ඉඳගත්තා. දැන් මේ මහතුන්ඩිල දැන් අනික් පිරිසට මේ තවත් එක ඌරෙක්නේ. දැන් මේ ඌරෙක් මැදි කරගෙන රටේ රජුරුවත් ප්‍රධාන ඇමතිවරුත් සියලු දෙනාම වාඩි වෙලා. මේ සිද්ධිය දැක්කහම අර දූර්තයෝ 30 දෙනාගේ වෙරි හිඳුනා. ඒ රජුරුවත් ඇවිල්ලා මේ අපි මරාගෙන කණ්ඩ ලෑස්ති වෙන ඌරුන්නේ. රජුරුවත් ඇවිල්ලා ඒගොල්ලෝ පෙරටු කරගෙන ඉඳගෙන. ඒ 30 දෙනත් ඇවිල්ලා ළඟින් ඉඳගත්තා. රජුරු මහතුන්ඩිලට කතා කළා. පිරිසිදු විලකට බහින්න කිව්වා. මඩ නැති විලකට බහින්න කිව්වා. නොනිමෙන සුවඳක් ගත දවට ගන්න කිව්වා. මොකද්ද මේ නොනිමෙන සුවඳ? අපි ආලේපනය කරන පාවිච්චි කරන සුවඳ වර්ග බොහොම ඉක්මනට අපිව දාලා යනවා. නමුත් අපිව අත්හරින්න නැති සුවඳ මොකද්ද? ඒක තමයි සිල් සුවඳ. අනික හැම සුවඳක්ම හමන්නේ යටි සුළඟට. නමුත් ආනන්ද හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා උඩු සුළඟට හමන සුවඳක් නැද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද උඩට යටට හරහට දිගට හමන සුවඳක් තියෙනවා. ඒ සුවඳ උඩට හමනවා කියලා කියහම දෙව්ලොව බඹලොව සිසාරා හමාගෙන යනවා. ඒ සුවඳ මොකද්ද ස්වාමීනි කියලා අහුවාම දේශනා කළා ආනන්ද ඒ තමයි සිල් සුවඳ කියලා. සීලවන්තයන්ගේ සිල් සුවඳ කියලා සඳහන් කළා. ඒතර දැන් තමන්ගේ මල්ලිට කියන්නේ මොකද්ද? මඩ නැති විලෙන් නාලා අත් නොහරින සුවඳක් දවට ගන්න. සිල් ගන්න කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කතාව අහලා මේ පන්සිල් ගැන කතා කරන්නේ අබුද්ධෝත්පාද කාලය. රජුරුව මේ මහතුන්ඩිලයි චූලතුන්ඩිලයි අරගෙන යනවා මාලිගාවට. මාලිගාවට අරන් ගිහිල්ලා මාලිගාවේ තියාගෙන හදනවා. මහතුන්ඩිල තමයි රාජ්‍ය මෙහෙවන්න උපදෙස් දෙන්නේ. අද නම් කෙනෙකුට හිතෙනවා ඌරෙක් කොහොමද රාජ්‍ය මෙහෙවන්න උපදෙස් දෙන්නේ කියලා. නමුත් පින්නතනි මේ මහ බෝසතාණන් වහන්සේ මනුස්ස භාෂාවෙන් කතා කරපු තැන් ඕන තරම් තියෙනවා. අනික ප්‍රඥාවන්තයන්ට කියන භාෂාව තේරෙනවා.
දැන් වර්තමානෙත් අර කියන්නේ. අර පොඩි දරුවෙක් කතා කරලා කියනවා පහුගිය දවසක මං අහගෙන මේ සිද්ධාර්ථ කුමාරයාත් ඉපදුනාට පස්සේ කතා කරන්න බෑ. අපේ ළමයින්ට කතා කරන්න බෑ වගේම සිද්ධාර්ථ කුමාරයාටත් කතා කරන්න හැකියාවක් තියෙන්න බෑ. මල් මත ඇවිද්ද කියන කාරණාව මේ ඉපදිච්ච ගමන් ඇවිදින්න බෑ. ඉතින් මේ වගේ කතාවක් කියනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ළඟ. මම මේක අවබෝධ කරගත්තා කියලා මේ පොඩි ගෑනු දරුවෙක් කියන්නේ. ඉතින් ඒක තහවුරු කරනවා ඊට පස්සේ. ඔව් අරිය පරිේෂණ සූත්‍රයේ එහෙම මුකුත් නැහැ. රජ්ජුරුවොත් යසෝදරා දේවින් වහන්සේත් අනික් ඇමතිවරුත් සියලු දෙනාම අඬමින් වැළපෙමින් මාලිගාව දෙකක් කරන වෙලාවේ තමයි බෝසතාණන් වහන්සේ පිට වෙලා ගියේ කියලා. ඉතින් ඒතකොට ආශ්චර්ය අද්භූත ධර්ම සූත්‍රයේ ත්‍රිපිටකයේ නෙමෙයි වෙන්න ඇති තියෙන්නේ. දැන් ත්‍රිපිටකයේ එහෙම කාරණාවක් නැහැ කියලා කියම ආශ්චර්ය අද්භූත ධර්ම සූත්‍රයේ මේ ඔක්කොම කියනවා. ඉතින් ඒතකොට ඒක මගහැරවල වෙන කාරණාවක් සඳහන් කරනවා. ඒක මේ මිත්‍යා දෘෂ්ටික අදහසකට යන කාරණාවක්. ඒකයි මම සඳහන් කළේ මෙතන. ඉතින් ඒ වාගේ මතවලට ගියහම මේ වාගේ කාරණා පිළිබඳව සැක උපදිනවා. එහෙම සැක ඉපදිලා චෝදනා කරන්න පටන් ගන්නවා. මේ සමහරු බණ අහලා නෙමෙයි චෝදනා කරන්නේ, මාතෘකාව දැකලා චෝදනා කරන්නේ. ඉතින් අපරාධය අකුසල් කන්දක් රැස් කර ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා නීති පොතක් හැදෙනවා මේ මහතුන්ඩිලගේ අවවාදයත් එක්ක. අවුරුදු 10 ගාණක් ඒ නීති පොතට අනුව තමයි රාජ්‍ය පාලනය වෙන්නේ. ඉතින් මෙතනදී සඳහන් කරනවා දැන් මේ පිරිස කොහොමද මෙච්චර කීකරුුනේ මේ 30 දෙනා. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ අතීත කතාව කිව්වේ මේ කීකරුකම අද ඇති වෙච්ච එකක් නෙමෙයි. මේ කීකරුකම අතීතයේ ඇති වෙච්ච එකක්. එදා එහෙනම් මේ දූර්තයෝ 30 දෙනා තමයි අද බද්දවග්ගීය කුමාරවරු. එදා මහතුන්ඩිලගෙන් බණ අහලා දිවිහිමියෙන් පන්සිල් රකින්න වුන් තීරණය කළා. පන්සිල් රැකපු පින තමයි මෙදා මේ තරම් ඉක්මනට අරහත්ත්වය ලබන්න මේගොල්ලන්ට බලපෑවි. දැන් තේරෙනවද පින්නතුනි පන්සිල් ආරක්ෂා කරනවා කියන එක මේ සංසාරයෙන් මිදෙන්න අපිට මොන උපකාරයක් කරනවද කියලා. එක ජීවිතයක පන්සිල් රැකපු පින ඊටාම ඉක්මනින් බුදු කෙනෙක් මුණ ගැහිච්ච වෙලාවේ අරහත්ත්වයට හේතු වුණා. ඉතින් එතකොට අපිට බුදුවරු මොනතරම් මේ සංසාරේ ගමනේ මුණ ගැහෙන්නේ නැද්ද? අපිට තාම බැරි වුණානේ රහත් වෙලා මේ සංසාර ඉවර කරන්න. ඒ කියන්නේ කොච්චර කාලෙක ඉඳලා මේ සංසාරේ මේ පංචශීලයට ගරු නොකර අපි එනව ඇද්ද? ඒක නේද මහා නාග රජුරු ලලාට ධාතුන් වහන්සේ ළඟ කියන්නේ අප්පතිස්සා අප්පතිට්ඨා සංසාරාම චිරන්තහින්. මේ මහා දිග සසරේ අපි දිගටම ගිලිලමයි හිටියේ ස්වාමීනි. පෙරත් බුදුවරු මුණ ගැහුණා. නමුත් අපි බුදුවරුන්ට කීකරුුනේ නෑ. අකීකරු වීමේ ප්‍රතිඵලයක් හැටියට අපි සංසාරේ ගිලිලමයි හිටියේ. අප්පතිස්සා කියලා කියන අකීකරු වෙලා හිටියා කියලා. ඒතරහි තුම්හි ආපජ්‍ය පතිට්ටං අධිගච්ඡරේ. නමුත් ඔබ වහන්සේගේ පැමිණීම මෙකල්හි නැවතත් සිද්ධ වුණා. ස්වාමීනි මේ සැරේ නම් මග හැරගන්නේ නැහැ. මේ සැරේ නම් භාග්‍යතුන් වහන්සේ අසුරු කරගෙන කොහොම හරි භවසාගරයෙන් ගොඩ යනවමයි කියලා මහා නාග රජුරෝ කියන්නේ ලලාට ධාතුන් වහන්සේගේ ඉස්සරහ පිට. ඉතින් එහෙනම් අපි කොච්චර අකීකරුද කියලා තේරෙනවද එතකොට? තාමත් අකීකරුයිනේ. තාමත් පන්සිල් වලට ගරු කරන්නේ. කෙලස් තියෙන නිසා පොඩි ලාභයක් වෙනුවෙන් මේ 750 රුපියල වෙනුවෙනුත් බොරු කියනවා. අද හැටියට ගත්තොත් නම් මේ ටොපියක්වත් මිලදී ගන්න බෑ මේ මුදලට. බලන්නකො ටොපියක් වටින්නේ නැති බොරුවක් කියනවනේ අපි අපායේ යන්න. කෙලස්. ඉතින් ඒතර මෙන්න මේ වාගේ කරුණු ළඟ තේරුම් අරගන්න ඕනේ. මේ උතුම් පංචශීලය ආරක්ෂා කිරීම සංසාරයට මොනතරම් සුවයක් ගෙනල්ලා දෙනවද? ඒකනේ බුදුවරු මේවා දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට සඳහන් කළා මුහුත්ත මපිචේ විඤ්ඤු. කාටද විඤ්ඤු කියලා කියන්නේ? ඥානවන්තයාට. එතකොට මුහුත්තං කියලා කියන්නේ මොහොත. දැන් අපි කතා කරනවානේ මොහොතක්, ෂණයක්. එතකොට කොහොමද මොහොත හැදෙන්නේ? පිළිතුරේ සඳහන් කරනවා දැන් අපි කියන්නේ අර මේ
අසුරු ගහනවා කියලා. අසුරු 10ක් ෂණ එකයි. අසුරු 10ක් ෂණ එකයි. ෂණ 10ක් ලය එකයි. ලය 10ක් ෂණ ලය එකයි. ෂණ ලය 10ක් මොහොතයි. එහෙම තමයි මොහොත හැදිලා තියෙන්නේ. නුවණ තියෙන කෙනෙක්, නුවණ ඇති කෙනෙක් මොහොතක් ඇසුරු කරනවා නම් අන් එවන් අය ඒ මොහොත තුල ඒ ඥානවන්තයාගෙන් ඉගෙන ගන්න තියෙන දේ අරගන්නවා. නුවණැත්තෙක් තවත් නුවණැත්තෙක් මොහොතක් ඇසුරු කරන්නේද ඔවුන් ගත යුතු දේ වහාම අරගන්නවා. අන් ඒ නිසා සඳහන් කළා පණ්ඩිතයා විශේෂයෙන් දන්න ස්වභාවයේ ඇති පුජ්‍යලයා වහවහ කිප්පං කියලා සඳහන් කළේ ඒකයි. කිප්පං ධම්මං විජානාති. කිප්පං කියලා කියන්නේ වහාම ධම්මං විජානාති, ධර්මය දැනගන්නවා. ධර්ම ශ්‍රවණය කරනකොටම අවබෝධ කරනවා. මේක මා පෙර පුරුදු කළ ධර්මයයි, මේ මම පෙර ඉගෙන ගත්ත ධර්මයයි. වහාම බණ අහන ගමන්ම ධර්මයේ ප්‍රගුණ කරගන්නවා. ප්‍රගුණ වෙන විදිහටම බණ අහනවා. හරියට කොයි වගේද? ජීවහා සූපරසංයතා. ව්‍යංජනේ ලුණු නැත්නම් ව්‍යංජනේ රස දිව අග ගැටෙනවත් එක්කම අපි රස හඳුනනවනේ. දැන් හැන්දට ව්‍යංජනේ ඉස්ම චුට්ටක් අරගෙන අතල මත දාලා දිවට ස්පර්ශ කරලා බලනවා ලුණු ඇද්ද කියලා. ඒ මොහොතේම හඳුනා ගන්නවා ලුණු ඇද්ද මදිද කියලා. දිව ව්‍යංජනේ රස හඳුනනවා වගේ පණ්ඩිතෙක් ඇසුරු කරනකොටම වහාම ඒ ධම ඉගෙන ගන්නවා. අන් ඒක නිසා අතීතයේ සිල් රැකි පින නිසා භාග්‍යතුන් වහන්සේ ළඟ මෙච්චර කෙටි කාලයකින් උන්වහන්සේලා සිව්පිලිසිඹියා මහරහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට අපිට මොකද්ද මේ ගාථාවෙන් දෙන ප්‍රධාන පණිවිඩය? පංචශීලයේ අත් නොහැර ආරක්ෂා කරන්න කියන එකයි මේ කියන්නේ. ඒකත් මහ පුදුමාකාර ශක්තියක් සංසාරයට ගෙනල්ලා දෙනවා. සංසාරයෙන් එතර වෙන්න. අනිත් එක තමයි ආර්යයන් වහන්සේලාට, පණ්ඩිතයන්ට, ඥානවන්තයන්ට, ධර්මදරයන්ට කීකරු වෙන්න කියනවා. ඒ කීකරු බව සංසාරේ බොහෝ සුවයක් යහපතක් අපිට ගෙනල්ලා දෙනවා. ගාථා රතනේ තවත් තේරුම් සාකච්ඡා කරන්න මෙහි එක එක පැතිවලට තව ඉඩකඩ විවෘත වෙනවා. නමුත් ප්‍රධාන කාරණාව හැටියට පන්සිල් ආරක්ෂා කිරීම මොනතරම් වටිනවද? සංසාරේ ආර්යයන්ට කීකරු වීම මොනතරම් වටිනවද? සසර ගමන නිමා කරන්න ඒ කීකරු බව, මේ සිල් ගුණ රැකීම අපිට යම් දවසක කොයිතරම් පහසුවෙන් ඒ සසර නිමා කරන්න උපකාර කරනවද කියන කාරණාව දැනගෙන බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයක් අරගෙන ඉපදිච්ච අපි මේ ලැබිච්ච වාසනාවන්ත ජීවිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්න නම් යටත් පිරිසෙන් පංචශීලයේවත් නිවැරදිව ආරක්ෂා කරන්න වෙනවා. එහෙම නැත්නම් නැවතත් සතර අපායේ පැත්තට තමයි දුවන්න සිද්ධ වෙන්නේ. සතර අපායට පිටුපාලා සුගතියට පක්ෂපාතීව ගමන් කරන්න නම් මේ උතුම් වූ පංචශීල ප්‍රතිපදාව මත හික්මෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඒ අදිෂ්ඨානය මුදුන්පත් කරගන්න රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනාට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ කඩවත ඉහළ බියන්විල ධර්මාශෝක පාරේ පදිංචි ඉන්ද්‍රාණී හෙට්ටිආරච්චි මහත්මිය සහ සුනිල් ශාන්ත මහත්මයා ඇතුළු පවුලේ පිරිස විසින්. උතුම් අරමුණ 2023 4 වෙනි මාසේ 1 වෙනිදාද සිරිවර්ධන හෙට්ටිආරච්චි පියාණන් අභාව ප්‍රාප්ත වී වසර 14ක් පිරීම නිමිත්තෙන් පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, හෙය්යන්තුඩුවගේ පියරත්න පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒ වගේම ටී.ජී. නන්දාවති ජයසිංහ මෑණියන්ට සහ සෝමලතා සිරිවර්ධන මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, සෝමා පිනිදිය නැන්දනිය, නන්දාවති සිරිවර්ධන නැන්දනිය සහ ඇලිස් නෝනා ආච්චි අම්මා, අරුණ ශාන්ත පියාණන් සහ ටී. සර්ධා මෑණියන් ඇතුළු
මියගිය සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීම උතුම් පින්කමේ ප්‍රධාන ආරමුණ වෙන අතර පවුලේ සුජීවත්ව සිටින සියලුම දෙනාටත් මේ උතුම් අවස්ථාවට සහභාගී වෙන සියලුම දෙනාටමත් රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඉන්ද්‍රාණී හෙට්ටිආරච්චි මහත්මිය සුනිල් ශාන්ත මහත්මයා ඇතුළු පවුරේ පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර යන්න මේ උතුම් කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.